කවීන අනේ බත් එක පෙන්නන්න. කමන්නේ කමන්නේ. මාව වේද ගන්න. හරි. මාව වේද ගන්න. හරි. මාව නම් තේරෙන්නේ නැහැ. හොර තොබ්බඩු. හිටින්. එලි මාව පොඩ්ඩක් දඟලනවා වැඩි පොඩ්ඩක් අතිරියගේ. ප්‍රෙග්නන්ට් ලේඩි වගේ. ඊරම මුලයිද? රජා ඊයම. ඕ. ඊයේ ගොටානේ. ඊයම ගස්කස් ඊයාගේ ෆොටෝ ගන්නවා. ලස්සනට එන්නකෝ. ලස්සනට එන්නද මේ? ලස්සනට එන්නකෝ. ඕපදූප හොයවම. අයියා. මල ප්‍රසිද්ධ වෙන්න යන්නේ. මෙතන ගාම ෆොටෝ එක. හායි. දෙගොල්ලෝ මායි. මේ පැත්තේ මුනේ. හෙලෝ ළමයි ඔන්න ඉතින් බොහෝම සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. හැමෝම සතුටින් පරිස්සමෙන් ඇති කියලා හිතනවා. ඉතින් ගොඩ කාලෙකට පස්සේ තමයි මම මේ travel vlog එකක් ඔයගොල්ලන්ට අරගෙන එන්නේ. ඉතින් මේ ඇවිල්ලා පොසොන් පොයේ දවසේ අපේ කැම්පස් එකේ ඒ කියන්නේ අපේ HS එකේ අපේම සහෝදර සහෝදරියෝ එකතු වෙලා organize කරපු ගමනක් තමයි මේක. ඉතින් මම මේ වෙලාවේ organize කරපු හැමෝටම ස්තුතිවන්ත වෙනවා. මොකද අපිට මේ වගේ ලස්සන එක්ස්පීරියන්ස් එකක් ගන්න හම්බුනේ ඒගොල්ලෝ නිසා. ඉතින් කතාවෙන් කතාව කියන්න බැරි වුණානේ මට කොහෙද යන්නේ කියලා. අපි අද මේ යන්නේ මාතර දෙනියායි පැට්නා වලට. ඉතින් පුංචි නුවරඑළිය කියලාත් පැට්නා වලට කියනවා. ඉතින් වැඩි කතා ඕනේ නෑ ළමයි යමු මාත් එක්ක. ඉතින් ළමයි එදා හරිම ෂෝක් දවසක්. හැමෝම හොඳට එන්ජොයි කරා, කෑවා, බිව්වා, නැටුවා, සින්දු කිව්වා ඔය වගේ එක එක විකාර. ඉතින් ඔන්න කොහොම හරි ඔහොම යද්දී අපිට පුරා කියලා මුලින්ම හම්බුණා කිරිබත් දන්සලක්. මං හිතන්නේ දන්සල පටන් ගත්ත ගමන් වගේ තමයි තිබ්බේ. ඉතින් අපේ කට්ටිය ගිහිල්ලා සේරම ටික ඉවර කරලා නෑ බොරුවට කිව්වේ. ඉතින් කන්න බැරි අය කන්න පුළුවන් අයට දීලා ඔන්න ඔහොම කොහොම හරි බෙදා හදාගෙන අපි කෑව ළමයි ඉතින්. चंदा भी दीवाना है तेरा चलती है तुझसे सारी चकोरियां काजल की स्याही से लिखी. ඊට පස්සේ අපි ආවා දෙනියායේ ගැටබඩුව රජමහා විහාරය වන්දනා කරන්න. ඉතින් මේ යන පාරේ තමයි ඉන්නේ. මේ පාරේ බස් යන්න දෙන්නේ නැහැ ළමයි පොයේ දවසට. ඉතින් අපිට කිලෝමීටර් 2කමාරක් වගේ පයින් යන්න සිද්ධ වුණා. ලෙක්චර්ස් නැතුව ක්ලිනිකල්ස් නැතුව මේ වගේ දේවල් වලින් ඈත් වෙලා මෙහිම දවසක් එන්ජොයි කරනවා කියන්නේ ඒක මරු ළමයි. ඉතින් කැම්පස් වෙනවා කියලා කියන්නේ ඉගෙන ගන්න එකම විතරක් නෙවෙයි ළමයි. කවුරු හරි එහෙම කිව්වොත් කනට දෙකක් ගහලා මෙන්න මේ වීඩියෝ එක පෙන්නන්න. හි එහෙම කරන්න එපා ඉතින්. කනට ගහන්න ගිහලා අන්තිමට මගේ අම්මා අප්පා සී වෙනකන් ඒගොල්ලෝ මට බනීවි. ඇත්තටම ළමයි අපිට එලෙවල් කාලේ සර්ලා මිස්ලා කිව්වේ කැම්පස් ගියාම ඔක්කොම හරි කියලානේ. ඉතින් මං අහන්නේ ඇයි අනේ එහෙම බොරු කියන්නේ. ඇත්තටම ළමයි එලෙවල් වලට වඩා කැම්පස් ඇවිල්ලා ඉගෙන ගන්න එක පට්ට අමාරුයි. මොකද අපි කැම්පස් එකේ ආවහම හැමදේම තනියම කරගන්න එපාය. අනික තමයි ළමයි පාඩම් කරන්න සෑහෙන දේවල් තියෙනවා. ඉතින් පාඩම් කළාවත් මතක තියාගන්න බෑ ළමයි මෙව්වා. ඔයාලා කවුරු හරි හිතන් ඉන්නවා නම් කැම්පස් ජීවිතේ පට්ට ලස්සනයි හරිම සුන්දරයි කියලා අනේ එහෙම නෑ ඉතින්. මම ඔයාලව ධෛර්යමත් කරන්න කියනවා නෙවෙයි යන්නේ මේක තමයි ඇත්ත. මේ ඇත්ත ඕගොල්ලෝ දැනගෙන කැම්පස් එකට එන්න.
හා ඒ කතා ඇති දැන් ඉතින් මාත් ඉතින් කියවන්න ගියහම ඔහේ කියවනවා. අපි දැන් ඉන්නේ ගැටබඩුව රජමහා විහාරයේනේ. ඉතින් අපි දන්නේම නැතුව මෙන්න මෙහෙම උඩට ආවා. මෙන්න මෙතන ගන්ටාරයක් තියනවා ළමයි හැමෝම එක ගැහුවා. අපිත් ඉතින් ගිහිල්ලා ගන්ටාරේ ගැහුවා. හේතුවක් නම් දන්නේ නැහැ ඉතින්. මේ පැත්තේ ආයෙ නම් කියන්නේ මේ පන්සලේ ගොඩාක් හාස්කම් තියෙනවා කියලා. ඔයාලට කියන්න බැරි වුණානේ. මෙන්න මේ පන්සලේ උඩටම ගිහාම ලස්සන view point එකක් තියෙනවා ළමයි. ඒක මම ඔයගලන්ට පෙන්නන්නම්කෝ යන ගමන්. හින්දෑරි මල්ලි පිච්ච පාට නිම්නයේ නුඹ පාවෙලා වගේ ප්‍රේම අසපුවේ සඳ කැන්නිවාලන්න මේ යාමයි ඉර ආවත් නැතත්කම් නෑ වගේ ළඟේ ඉර පායාල පාවෙලා ගියා විරුණු හීන ගාව වැළපෙලා ගියා දුක් හීනයක් නොවේ ඔන්න ඉතින් යන අතරමඟදී අපිට ආයෙ හම්බුණා පානොයි කෙසලුයි දන්සලක්. ඉතින් ඊට පස්සේ හම්බුණා යෝගට් එක්ක පැණි. මම නම් ඒ කම්බිනේෂන් එක ළමයි මීට කලින් කාලා නැහැ. හැබැයි මේ පැත්තේ කට්ටිය බහුලව කන දෙයක්ලු. ඉතින් ඕගොල්ලෝ කාලා තියනවාද කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔන්න ඉතින් අපේ කට්ටියගේ වැඩේ කනවා නටනවා. ඉතින් පේනවනේ කට්ටියගේ දාංගලේ. ඔන්න දැන් අපි ඇවිල්ලා ඉන්නේ ෆැට්නවලට. ඉතින් ළමයි මෙන්න මේ පාරේ නම් බස් වලට යන්න දෙන්නේ නැහැ. වාහන පාක් කරන තැන බස් එක නවත්තලා අපිට එතන ඉඳන් කිලෝමීටර් 2ක් විතර පයින් යන්න සිද්ධ වුණා. අද දවස නම් පුදුම විදිහට ළමයි පයින් යනවා ඉවරයක් නැහැ. ඇත්තටම කකුල් දෙකට පින් සිද්ධ වෙන්න යහතින් හිටියා ඉතින් එදා. ඉතින් මේ පාරේ ළමයි සෆාරි ජීප් වලට නම් යන්න පුළුවන්. ඒ ඇරෙන්න අනිත් වාහන වලට යන්න හරිම අමාරුයි. මොකද ඉස්සරහට යද්දි පාර හරිම සවුත්තුයි. මෙන්න මේ පාලම තියනා නේද ළමයි. එතන හරිම ලස්සන ෆොටෝ ලොකේෂන් එකක්. ඉතින් ඉස්සරහට යද්දී මාරම ලස්සනයි. තනිකරම නුවරඑළිය වගේ ළමයි. ඉතින් ඒකනේ ඉතින් පුංචි නුවරඑළිය කියන්නේ. හරිම කාම් වයිබ් එකක් තියෙන්නේ. මම ඔයගොල්ලන්ට ඉස්සරහට යනකොට පෙන්නන්නම්. vlog එකත් එක්ක ඉන්න. නුඹ ආදරේ සංගවා හේතුවක් නොවනාතිලක් මාදයකි බිඳලා ගෙවුණු අතීතක නොබේ කතා ඇසේනවා මෙදා නොහිලූ වදන් නොහේ පාවෙලා ගියා නම නැති භාවයක ආයාචනා නොබේනුවන්ති. ළමයි අපි දැන්නම් පැට්නවලට ළඟයි. අම්මෝ පයින් ඇවිදලා යන්තම් ඉඳ ගන්න හම්බුණා තැන. ඉතින් මේ අපි ඉන්නේ ගල් පොත්තක් ගාව. මෙතන මාරම ලස්සන ෆොටෝ ලොකේෂන් එකක්. ඉතින් කට්ටියම මෙතන ඇවිල්ලා ඉඳලා ෆොටෝ ගහලා පොඩි කයියක් දාලා එහෙම තමයි ඊට පස්සේ අපි ගමන ආපහු පටන් ගත්තේ. දැන්නම් හරිම මහන්සි ළමයි.
හැබැයි දැන් අපි ෆැට්නාවලට ගොඩාක් ළඟයි. ෆැට්නාවල මේ නාන්න තියෙන තැන නිකන් ගල් පොත්තක් වගේ තමයි තියෙන්නේ. එතනට බුරුස් ගල කියලත් කියනවා. ඉතින් එතන ළමයි නාන්න තරගෙම ලොකුවට වතුර නෑ. දැන් ඔයගොල්ලෝ කල්පනා කරනවා ඇති නාන්න නැත්තම් මොන ලබ්බකිරි දණීමේ යන්නේ කියලා. ඉතින් එහෙම නෙවෙයි ළමයි, මේක හරි ලස්සනයි. මේ ස්වභාව ධර්මයේ හරි අපූර්ව නිර්මාණයක්. ඉතින් මට එතන ගිහිල්ලා ඔයගොල්ලොන්ට පෙන්වන්න ලොකු වීඩියෝ එකක් ගන්න බැරි වුණා. මොකද ඒ වෙලාවේ හොඳටම වැස්ස. ඒ වැස්සත් එක්ක මේ මට වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් පොඩි වීඩියෝස් ටිකක් තියෙන්නේ. මම ඔයගොල්ලන්ට ඒ ටික දාන්නම්. ඉතින් ළමයි මෙන්න මේ විදිහට තමයි අපේ ෆැට්නා ට්‍රිප් එක ඉවර වෙන්නේ. ඔයගොල්ලෝ දිගටම ඉන්න වීඩියෝ එකේ මම ඉස්සරහට පෙන්නනවා. ඉතින් අමතක නොකර ලයික් එකක් දාලා, කමෙන්ට් එකක් දාලා, සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. අදට ගිහින් එන්නම්. බයි.